සියලු දේවල් කියා දෙන්නට. හලෙලුයා. උන්වහන්සේගේ වචනය කියන දරුවන්සේ උන්වහන්සේ කැඳවලා අලුත් ජීවිතයක් උන්වහන්සේ ඔබට මට දුන්නා. ඒ අලුත් ජීවිතේ කොහොමද මම ගත කරන්නේ? ඒ අලුත් ජීවිතේ කොහොමද මම ඇවිදින්නේ? මම කොහොමද ඇසිරෙන්නේ? අපි කවුරුත් දන්නේ නැහැ. නමුත් අපි එක දෙයක් දන්නා මොනවද දන්නේ? අලුත් ජීවිතේ නව ජීවිතේ දුන්නා. දේව දරුවන් ලෙස අපි උන්වහන්සේ කැඳෙව්වා. දෙවියන් වහන්සේ තුල අපිව ඉපදෙන්නට සැලසෙව්වා. හලෙලුයා. ඉපදුනා අපි කොහොමද ක්‍රියා කරන්නට ඕනේ? කොහොමද අපි ඇවිදින්නට ඕනේ? අපගේ පාද කොහොමද ගමන් කරන්නට ඕනේ? කෙනෙක් අපට අවශ්‍යයි මේ දේවල් කියා දෙන්නට. හලෙලුයා. අපි ගායනා කරා දරුවන්සේ කැඳෙව්වා වූ ඥාන මාංශේ. දේව වචනේ කියන දරුවෝ නම් උරුමකාරයෝය. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝය. හලෙලුයා. දරුවෝ නම් කවුද? උරුමකාරයෝ. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝය. ඔබ දේව දරුවෙක්. ඔබ දෙවියන් වහන්සේගේ උරුමයට අයිතිකාරයෙක්. දේව රාජ්‍යයට අයිතිකාරයෙක්. ඒ නිසා තමයි ජාතීන් අතරින් උන්වහන්සේ ඔබවමාව වෙන් කළා වූ තැනන් වහන්සේ. හලෙලුයා. ඒ රාජ්‍යයට සුදුසු වන අපි තුල ක්‍රියාවක් අවශ්‍යයි. ඇයි මේ වචනේ කියන මිනිස්සෙගේ ක්‍රියාව ප්‍රකාරයට ඔව් ආශිර්වාද ලබන්නට යනවා. හලෙලුයා. ඒ දේ ඔබ තේරුම් ගන්නට ඕනේ. හලෙලුයා. ඔබ කවුද? දරුවෙක්. දරුවෝ නම් උරුමකාරයෙක්. හලෙලුයා. මම අමරිස්සෙම කියන දෙයක් තමයි සුවය මට අයිති, මගේ අයිතිය. සුවය මට අයිතිය. නමුත් දවසේ දේව දරුවන් වන අපි බොහෝ විට දෙවියන් වහන්සේගේ දිව්‍යමය සුවය බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපි කියනවා තව කෙනෙකුට අපේ දෙවියන් වහන්සේ සුව කරන්නා වූ තැනන් වහන්සේ. කවුද? ඒ රසය විඳලා තියෙනවද? අපිට රෝගයක් ඇති වුණොත් තමයි අපි දන්නේ අපේ දෙවියන් වහන්සේ සුව කරන්නා වූ තැනන් වහන්සේ. හලෙලුයා. ප්‍රශ්නයක් ආවොත් තමයි අපි දන්නේ උන්වහන්සේ ප්‍රශ්නය විසඳන්නා වූ තැනන් වහන්සේ. හලෙලුයා. ආබ්‍රහම් උන්වහන්සේගේ නාමයක් කරනවා. මොකද්ද? යෙහෝවා යයිරේ. ඇයි ඒ නම තිබ්බේ? අපයන්නා දෙවියන්. කොහෙද උන්වහන්සේ අපයන්නේ? ඒ කන්දේ කිසි කෙනෙකුට සපයන්නට බෑ. කිසිම අවස්ථාවක් නැහැ කෙනෙක් ගෙනල්ලා දෙයක් දෙන්නට. නමුත් ආබ්‍රහම් කියනවා උන්වහන්සේ යෙහෝවා යයිරේ. ඇයි සපයන්නට බැරි ස්ථානයේ මට සපයන්නා වූ තැනන් වහන්සේ. හලෙලුයා. හලෙලුයා. ඇයි උන්වහන්සේ ආබ්‍රහම්ට කිව්වා ආබ්‍රහම් වාගේ මෙහෙකරුවා. ආබ්‍රහම් කවුද උන්වහන්සේට? මෙහෙකරුවෙක්. ඔබ කවුද උන්වහන්සේට? උරුමකාරයෙක්. හලෙලුයා. මෝසෙස් කාන්තාර යනවා. ඔක්කොටම පිපාසයි. මොනවද ස්වාමීන් වහන්සේ කිව්වේ? පර්වතේ විවර කෙරුවලු. පර්වතේ විවර කරලා මොනවද ආවේ? ගිය උල්පත් ගලන්නට පටන් ගත්තා. හලෙලුයා. ඕන් කවුද? දෙවියන් වහන්සේගේ මිනිකරුවන්. නමුත් ඔබත් මාත් කවුද? දේව දරුවන්. දරුවෝ නම් උරුමකාරයන්. උන්වහන්සේගේ දෙවියන් වහන්සේගේ උරුමකාරයන්. නමුත් අදවසේ අපි කොහොමද ජීවත් වන්නේ? අපි කොයි වගේ ජීවත් වන්නේ? ඇයි මේ වචන කියනවා මාගේ සෙනග දැනගැන්ම නැති නිසා කොහොමද සිටින්නේ? වාල්කමෙන් සිටිනවා. සුවයට වාල්කමෙන්. ප්‍රශ්නය වුන් දන්නේ නැහැ මගේ දෙවියන් වහන්සේ විසඳන්නට බලවත්. ඒ ප්‍රශ්නේ කොයි ප්‍රශ්නයක් හෝ වේවා මගේ දෙවියන් වහන්සේ විසඳන්නට බලවත්. ඒ දේ දාවිතුමා දැනගෙන සිටියා. හලෙලුයා. දාවිතුමා කියන මොනවා යුද්ධයේදී මාගේ ඉස්ස ආරක්ෂා කරන්නා වූ තැනන් වහන්සේ. අදවසේ ඔබ යමක් දැනගන්නට යනවා. කී දෙනෙක් විශ්වාස කරන්නට යනවා? අද දෙවියන් වහන්සේ තුල යමක් දැනගන්නට යනවා. සුවයේ මට අඩුවක් ඇති වෙන්නට යන්නේ නැහැ. මගේ අවශ්‍යතාවය ඇති කෙනෙක් ඇටියට මම සිටින්නට යන්නේ නැහැ. ඇයි දරුවෝ නම් උරුමකාරයෝය. මේ වචනේ කියනවා අපි ක්‍රිස්තුස් වහන්සේ සමග අවුල් උරුමකාරයෝය. අපගේ අවුල කාගාව තියෙන්නේ?
මේ පොළවේ ඉන්න කෙනා ගාව අපිට අවුලක් නැහැ. අපගේ අවුල තියෙන්නේ කා ගාවද? ක්‍රිස්තුස් යේසුස් වහන්සේ සමග අවුල් උරුමකාරයෙක්. කී දෙනෙක් විශ්වාස කරනවද? හාලෙලූයා. අපි අවුල් උරුමකාරයෙක් මා සමගද? ක්‍රිස්තුස් යේසුස් වහන්සේ සමග. මේ වචනේ කියන උන්වහන්සේගේ අඩිපාර යන්නෝ වෙයල්ලා. ඒ උරුමය ලබන්නට නම් මොනවද සිදු කරන්නට ඕනේ? උන්වහන්සේගේ අඩිපාරේ යන කෙනෙක් වෙන්න. හාලෙලූයා. අදවසේ ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. අදවසේ බෞතිස්ම ලැබුවා ඔබ දෙවියන් වහන්සේ තුල ඉපදුනා වූ කෙනෙක්. හාලෙලූයා. මේ වචනේ කියනවා ඔහුට විරුද්ධව කාටත් වරද තබන්නට බෑ. හාලෙලූයා. අදවසේ දෙවියන් වහන්සේ පිළිගත්තා වූ බෞතිස්ම කළා වූ කෙනෙකු පිට කවුරු හරි වරද තබනවා නම් මම වරද තබනවා නම් ඒක මම උන්වහන්සේගේ ආත්මය තාම ලබලා නැහැ. හලෙලූයා. මම ලබලා නැහැ. ඔබගේ පාපය නැවත මම මතක් කරනවා නම් පරණ පව් මම මතක් කරලා ඇඟිල්ල දික් කරනවා නම් මොනවද මම කරන්නේ? මා තුල දේවාත්මය නැහැ. මා තුල දේවාත්මය නැත්තේ මම මාව පරීක්ෂා කර බලන්න ඕනේ කෙනෙක්. ඇයි මේ දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේ මිනිස්සෙගේ සියලු පාප මූදේ ගැඹුරට ගිහිල්ලා අත්හරිනවා. උන්වහන්සේ නැවත ඒ දේවල් මතක් කරන්නේ නැහැ. හලෙලූයා. ආත්ම වාසයේ පැමිණි කල්ලි උන්වහන්සේ නුඹව සත්‍යතාවය කරා මඟ පෙන්වනවා. තව කෙනෙක්ගේ වැරද්ද කරා නුඹව උන්වහන්සේ මඟ පෙන්වන්නේ නැහැ. සත්‍යතාවය යේසුස් වහන්සේ කිව්වා මාගෙන ආත්මයන් වහන්සේ නුඹට මඟ පෙන්වනසේක. හලෙලූයා. අදවසේ මම ලැබුවා ආත්මයන් වහන්සේ ඔබ ගැන මට මඟ පෙන්වනවා කියන්නේ මම කොතනද සිටින්නේ? කල්පනා කරන්න. මගේ අවසානය භයානක වෙන්නට යනවා. හලෙලූයා. මේ වගේ බොහෝ දේවල් තිබෙනවා. ඔබ ඒ දේ තේරුම් ගන්නා කෙනෙක් වෙන්න. හලෙලූයා. ඇයි ඒ කාලවල වල කෙලවරකට අපි පැමිණ සිටිනවා. හලෙලූයා. විනිශ්චය දේව සභාවේ සිට පටන් ගන්නවා. හලෙලූයා. ඊයේ රාත්‍රියේ ඔරණාවක් වගේ ශබ්දයක්. කොයි වගේ ශබ්දයක්ද? ඔරණාවක් වගේ ශබ්දයක්. මට එන ප්‍රීති දැන් මගේ සිත තුළ ආදී දැන් අපි අන්වෙසක් වෙන්නට යනවා. එන ප්‍රීති ඇයි ඕනෑම මොහොතක අපි ඒක බලාපොරොත්තු වෙන සිටින කෙනෙක්. හලෙලූයා. ඒ ආණ්ඩ ඇරුණාද? මම එන සත දැන් අපි කොහොමද අන්වෙසක් වෙන්නේ? දේවචන ඇස්පිය ගානේ සෙනෙකින් නුඹලා වෙනස් කරනවට මේ શબ્දය ඇවුනම මට හරි ප්‍රීතියි. ඇයි අපි අවුරුදු ගානක් මේ දේ තමයි බලාගෙන දුවගෙන ඉන්නේ නේ. මම নমස්කාරේ ඉන්නකොට මගේ ජීවිතේ ඉස්සර සිදු වුණා වූ සිදුවීමක් මට මතක් වුණා. හලෙලූයා. මගේ ජීවිතේ මරණ ආසන්නව මම සිටියා. එතකොට මට තිබුණා එකම දෙයක් තමයි අඩේ දැන් මම මැරෙන්න යනවා ෂුවර්. නමුත් කාටවත් එක දෙයක්වත් කියන්නේ නැතුව මැරෙනවනේ. එක පණිවිඩයක්වත් මම කිව්වේ නැහැ. මම යනවයි කියලාවත් කාටවත් කිව්වේ නැහැනේ. කියන ඇඟීම මාතුලට ආවම මට දුකක් දැනුණා. ඒ සමගම මට තව ඇඟීමක් ආවා. යේසුස් වහන්සේ බලාගෙන. මොකද? යේසුස් වහන්සේ බලාගන්නේ කියන ඒ සිතුවිල්ල ආපු ගමන් දේව සමාදානය මා තුළ සැනසීමක් දුන්නා කියන්නේ කොහොමද දන්නවද? දෙවියන් වහන්සේ බලාගෙන. හලෙලූයා. අදවසේ ඒ දේව සමාදානය නිතරම ඔබ තුළ තිබිය යුතුයි. හලෙලූයා. අපි මරණාසන්නව සිටින කල්ලි ඒ අත්දැකීම තුළ සිටියොත් තමයි ඒ දේවල් දන්නේ දෙවියන් වහන්සේ කොච්චර ප්‍රේමණීයයිද කියලා. හලෙලූයා. උන්වහන්සේ බොහෝ ප්‍රේමණීයයි. හලෙලූයා. අවුරුදු 17 දී දෙවියන් වහන්සේ අත ගැසුවා. කොහොමද? අවුරුදු 17 දී දෙවියන් වහන්සේ අත ගැසුවා. එතකොට මම නැටුවේ නැහැ. හරි? අවුරුදු 22 සයිප්‍රස් ආවා. එතකොට මම නැටුවේ නැහැ. දැන් අවුරුදු 46යි. මම දැන් නටන්නේ නෑ. ඇයි? මගේ එකම බලාපොරොත්තුව මගේ දෙවියන් වහන්සේගේ ඊම දිහා බලා සිටීම පමණයි. හලෙලූයා. සේවයක් මට අගය නැහැ. ස්වාමීන් වහන්සේ නතර කරනවා නම් ඒකත් අපි කරන්නේ.
හලෙලුයා. අපේ එකම බලාපොරොත්තුව වන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ ගිහිමට ඇතුල් වෙන්නට ඕනේ. හලෙලුයා. ඔබගේ බලාපොරොත්තුව මොකද්ද? අපි ගායනා සෙනෙවන්තේනේ නුඹේ ආත්මය තිබෙනසේම සියලු දේවලදී නුඹ සුවයෙන් නිති පිරී ඉන්නා වූ කෙනෙක්. හලෙලුයා. හලෙලුයා. වැදගත් ඔබගේ ආත්මය කොයි වගේ තිබෙන්නේ? ආත්මේ සූදානම් දෝනම මොහොතක උන්වහන්සේ සමග යන්නට. හලෙලුයා. ඔබගේ සිත යේසුස් වහන්සේ කියන ඔබේ සිත නොකැළඹේවා. මා කෙරේ විශ්වාස කරපන්න. හලෙලුයා. කැළඹෙන ඔබ සිත ඔබට තිබෙනවද? උන්වහන්සේ කෙරේ විශ්වාස කරන්න. ප්‍රශ්නේ මැද ඔබ සිටනවද? උන්වහන්සේ කෙරේ විශ්වාස කරන්න. ඇයි ඒ උන්වහන්සේ සියල්ල කරන්නා වූ තනන් වහන්සේ. උන්වහන්සේ ආත්මවල පියාණන් වහන්සේ. හලෙලුයා. උන්වහන්සේ බොරු කියන්නට මිනිස්සෙක් නොවේ. මගේ ජීවිතේ මම දැක්කා වූ දෙයක් තමයි උන්වහන්සේ ආස්කම් කරන්නා වූ තනන් වහන්සේ. හලෙලුයා. කෙල ගාලා මඩ ගාලා වුණත් හරි මොනවද උන්වහන්සේ කරන්නේ? ආස්කම් කරනවා. හලෙලුයා. ඇයි දෙවියන් වහන්සේ යාපා. හලෙලුයා. අපි උන්වහන්සේගේ වචනය බලන්නට ප්‍රථමයෙන් එක වචනයක් ඇයිකුවොත් අපි උන්වහන්සේගේ සහභාගීකමට ඔබත් මාත් නැගෙන සිටිනවා. උන්වහන්සේගේ මේසයට පංගුකාරයන් ලෙස උන්වහන්සේ ඔබ මාව කැඳෙව්වා වූ තනන් වහන්සේ. හලෙලුයා. ඔබ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ දරුවෙක්. දරුවෝ නම් දෙවියන් වහන්සේ සමග උරුමකාරයෝ. ක්‍රිස්තුස් වහන්සේ සමග අවුල් උරුමකාරයෝය. ඔබ දන්නවද? ඔබ දන්නවද ඔබ කවුද කියලා? ඔබ කවුද කියලා ඔබ දන්නවද? ඔබ දේව දරුවෙක්. හලෙලුයා. දේව දරුකම අද බොහෝ විට දේව දරුවන් දන්නේ නැහැ. මම කාගේ දරුවෙක්ද කියන ඇඟීමවත් ඔහුට නැහැ. හලෙලුයා. මම කොහොමද ඇසිරිය යුතුයි? ඒ සියල්ල කොහෙද තියෙන්නේ? උන්වහන්සේගේ වචනේ එදිනදා අපට උන්වහන්සේ මඟ පෙන්වන්නා වූ තනන් වහන්සේ. හලෙලුයා. මම හැමතිස්සෙම කියන දේ තමයි ඕනෑම කෙනෙක් සමග දෙවියන් වහන්සේ කතා කරන්නා වූ දෙවියන් වහන්සේ. කාටවත් කියන්නට බෑ මා සමග දෙවියන් වහන්සේ කතා කළේ නැහැනේ කියලා. හැම කෙනෙකුටම උන්වහන්සේ කතා කරනවා. හලෙලුයා. බෞද්ධ ලැබූ දරුවන් සමග අපි උන්වහන්සේගේ වචනේ කතා කරනකොට උන්ට පැහැදිලිව කියලා දීපු දේ තමයි ඕනෑම කෙනෙක් සමග උන්වහන්සේ කතා කරනවා. ඕනා ප්‍රශ්නයක් තමයි කොහොමද අපි එක්සිට් වෙන්නේ? අපි එනෝ කාපු දෙයක් තමයි කොහොමද අපි එක්සිට් වෙන්නේ? ඇයි එක්සිට් වුණොත් තමයි දෙවියන් වහන්සේගේ දේවල් භෞතික තලයට ගෙනෙන්නට පුළුවන්. නැතිනම් කවදාවත් බෑ. හලෙලුයා. ආත්මික තලයේ තියෙන දේවල් භෞතික තලයේ ගෙනෙන්න රාස ඔබ දැනගෙන සිටින කෙනෙක් වෙන්නට ඕනේ. හලෙලුයා. ඔබ තුල එක්සිට්කම තිබෙන්නට ඕනේ. හලෙලුයා. දෙවියන් වහන්සේගේ ශබ්දය අසන කෙනෙක් වෙන්නට ඕනේ. පැහැදිලිව අසන කෙනෙක් වෙන්නට ඕනේ. ඇයි අපගේ මාංශය අපගේ ප්‍රාණය තුල තිබෙන දෙයක් තමයි ආත්මයන් වහන්සේ එකපාරක් දෙපාරක් කතා කෙරුවට පස්සේ අපගේ ප්‍රාණයට පුළුවන් ඒ වගේම කතා කරන්නට. හලෙලුයා. නමුත් අද දවසේ දේව දරුවන් ඔබ පැහැදිලිව දැනගන්නට ඕනේ දෙවියන් වහන්සේගේ ආත්මය කතා කරන්නේ කොයි ප්‍රකාරයටද? මගේ ප්‍රාණය මා සමග කතා කරන්නේ කොයි ප්‍රකාරයටද? හලෙලුයා. ප්‍රාණය කතා කරන කල්ලි මානසික කාරණා ගැන පමණක් මේ පොළොවට අයිති දේවල් පමණක් කතා කරයි. කොයි වගේද? ආත්මය කතා කරන ප්‍රකාරයට. හරි. නමුත් ආත්ම වහන්සේ කතා කරන කල්ලි උන්වහන්සේ මොනවද කතා කරන්නේ? දෙවියන් වහන්සේ ගැන, දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන, පුත්‍රයාණන් වහන්සේ ගැන, මා යා යුතු මාර්ගය ගැන උන්වහන්සේ මට අඟවන සේක. විනිශ්චය ගැන අඟවන සේක. හලෙලුයා. අද ඔබ ලැබුවා වූ ආත්මය මේ දේවල් ඔබට කියා දෙනවද? ඔබට අඟවනවද? ඔබ සිටින කාලය ගැන දැනගැනීමක් ඔබට තිබෙනවද? නැත්නම් ඔබ කොහොමද අපි රූප නමස්කාරය තුල ඉතින් දැන් ගැලවීම තුල සිටිනවා. කිසි වෙනසක් නැති ගමනක් යනවා. මං කියන දේ තේරෙනවද? හලෙලුයා. දරුවෝ නම් උරුමකාරයෝ.
දෙවියන් වහන්සේ සමග අවුලුරුමකාරයෝ. හalleluya. අපි කියමු ක්‍රියාපොතේ දා අත්වන පරිච්ඡේදේ විසිපහේ සිට 28 දක්වා අම කෙනෙක්ම පෙරලා ගන්න ක්‍රියා අපෝස්තල 17:25 ක්‍රියා 17:25 සිට හොඳට පැහැදිලිව මේ දේ බලන්න. ඒ වචනේ මෙහෙම කියනවා. උන්වහන්සේ යම් දෙයකින් අඩුකමක් ඇති කෙනෙකු මෙන් මිනිස්යාගේ අත්වලින් උපස්ථානය නොලැබ. කොයි වගේද? උන්වහන්සේ යම් දෙයකින් අඩුකමක් ඇති කෙනෙක් මෙන්. අදවසේ අපි හිතන උන්වහන්සේ යම් දෙයකින් අඩු කෙනෙක් වගේ පෙන්නනවා. අපිට පෙන්නනවා අයියේ. උන්වහන්සේ මිනිස්යාට බොහෝසේ ප්‍රේම කරනවා. හalleluya. ඔබගේ ප්‍රශංසාව උන්වහන්සේ අගය කරන්නා වූ තැනන් වහන්සේලු. හalleluya. කෝටි ගණන් දේව දූතයන් වැඩ ප්‍රශංසා මැද වැඩවසන්නා වූ තැනන් වහන්සේ උනාට මිනිස්සෙක් මේ පොළවේ යම් තැනක උන්වහන්සේට ප්‍රශංසා කරනවද ඒ ස්ථානෙට උන්වහන්සේ බැස පැමිණෙනවලු. හalleluya. හalleluya. උන්වහන්සේට සියල්ල තිබුණත් හරි ඒ දෙන්නේ එදා සන්ධ්‍යාවේ සිසිල් වේලාවේ මොනවාද කළේ? උන්වහන්සේ උයනට ආවා. කා හොයාගෙනද? ආදාම් හොයාගෙන. හalleluya. ඇයි දෙවියන් වහන්සේ වැඩි වශයෙන් මනුෂ්‍යයන්ට ප්‍රේම කරන ඇයි ඔබ දෙවියන් වහන්සේගේ රූපය දරන කෙනෙක්. හalleluya. ඔබ දේව දරුවෙක්. හalleluya. දේව දරුවෙක්. හalleluya. අපි දන්නවනේ මම ගිය සතියේත් කිව්වා අපිට කුඩා දරුවන් හිටියත් අපි කොයි අරියේ කාත් එක්ක හරි අපි අවධානය යොමු කරගෙන හිටියට විනාඩියෙන් විනාඩිය අප ගෑස් කොහෙටද යන්නේ? දරුවන් කොතනද ඉන්නේ? මොනවද කරන්නේ? මොන සෙල්ලම් කරනවද? කොහෙටද යන්නේ කියලා හැම දෙයක්ම මොනවද කරන්නේ? අප යොමු කර අප ගෑස් ඉබේම ඇරිලා යනවා. ඇයි ඔවුන් මගේ. හalleluya. හalleluya. ඔවුන් මගේ. එනිසා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේගේ ඇසේ කළුරුවමෙන් ඔබව උන්වහන්සේ ආරක්ෂා කරන්නට බැඳී සිටිනවා. හalleluya. පෞද්ගලිකව ඔබව උන්වහන්සේ ආරක්ෂා කරන්නට බැඳී සිටිනවා. ඇයි ඔබට එතරම් ප්‍රේම කරන නිසා තමයි මේ වචනේ කියනවා උන්වහන්සේගේ තම ඒකජාතක පුත්‍රයා දෙන තරමට උන්වහන්සේ මොනවද කළේ? ඔබට ප්‍රේම කළාලු. හalleluya. එනිසා දෙවියන් වහන්සේගේ වචනේ කියන ඔබ උන්වහන්සේට අසහාය වස්තුවක්. කොයි වගේ වස්තුවක්ද? මිල කළ නොහැකි වස්තුවක්. ඒ නිසා උන්වහන්සේ කොහේ සිටියත් උන්වහන්සේ කොහොමද සිටින්නේ? අඩුවක් ඇති කෙනෙක් වගේ. හalleluya. කොයි වගේද උන්වහන්සේ සිටින්නේ? උන්වහන්සේ අඩුවක් ඇති කෙනෙක් ලෙස. ඇයි උඹට ප්‍රේම කරනවා. හalleluya. කීදෙන්ද මේක දැනනවද? පෞල්තුමා කියන දේව ප්‍රේමය තමයි අපිව මේ ස්ථානයේ තබන්නේ නේ වෙන දෙයක් නෙමෙයි. අදවසේ උන්වහන්සේගේ වචනේ කතා කරන්නට එකම කාරණාව දේව ප්‍රේමය අපිව අතගසපු නිසා වෙන දෙයක් නෙමෙයි. නැතිනම් මගේ මොකුත් නැහැ ඔක්කොම එම්ටි. කියන්න දෙයක් නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය නිසා අපි මේ ස්ථානයේ සිට ගන්නවා. ඇයි මේ ප්‍රේමය අපිව තල්ලු කරනවා. ඒ ප්‍රේමය අපිව යටත් කරනවා. ඒ ප්‍රේමය අපිව ක්‍රියා කරනවා. හalleluya. ඒ නිසා තමයි මේ වචනේ කියන්නේ දීමනා වුවත් මොනවද වෙන්නේ? නතර වෙනවා. දීමනා වුවත් නතර වෙනවා. සියලු දේ නතර වෙනවා. නමුත් පා වෙන්නේ නැත්තේ මොකද්ද? ප්‍රේමය කවදාවත් පා වෙන්නේ නැහැ. හalleluya. දේව ප්‍රේමය කවදාවත් පා වෙන්නේ නැහැ. අනාගත වාක්‍ය පවා නතර වෙන්නව කාලයක් ඇති වෙන ඇයි දේව රාජ්‍ය අනාගත වාක්‍ය අවශ්‍ය නැහැ. දිව්‍යන් වහන්සේගේ රාජ්‍යය ගියාට පස්සේ මේ පොළවේ ඉන්නකොට තමයි අපිට මොනවද ඕනේ? අනාගතේ මොනවද සිදු වෙන්නට යන්නේ? උන්වහන්සේගේ රාජ්‍ය තුල ඒකට වැඩක් නැහැ. හalleluya. ඒක සොයන කෙනෙක් වෙන්න. දේව රාජ්‍ය සොයන කෙනෙක් වෙන්න. ඒ රාජ්‍ය කොහෙද තියෙන්නේ? ඒ රාජ්‍ය කොහෙද තියෙන්නේ? නෑ ඔබ තුල
ඒ රාජ්‍ය වෙන කොහෙවත් නෑ ඔබ තුල තියෙන්නේ. ඒක සොයන කෙනෙක් වෙන්න. ඒක වැඩි දුර නෑ, උගා දුර නෑ. ඔබ හිතනවා වගේ වැඩි දුර නෑ. පොඩ්ඩක් නතර වෙලා ඉඳගෙන ඒක සොයන කෙනෙක් වෙන්න. ඒ රාජ්‍ය මා තුල තිබෙනවා. ඒ රාජ්‍ය ක්‍රියාවට සුදුසෙක්ද? ඒ රාජ්‍යයේ යුතු ක්‍රියාව මා තුල තිබෙනවද? මගේ දෙවියන් වහන්සේ නැසේක. හලෙලූයා. හැම කෙනෙක්ගේ ක්‍රියාවට යුතු විපාකයේ උන්වහන්සේ සමග පැමිණෙනවා. හලෙලූයා. ඔබට සැඟවීම අවබෝධය කරන්නට පුළුවන්. මට සංගවල අවබෝධය ඔබට කරන්නට පුළුවන්. නමුත් සියලු දේවල් උන්වහන්සේ එළිදරව් කරනවා. හලෙලූයා. සියලු දේවල් උන්වහන්සේ එළිදරව් කරනවා. උන්වහන්සේ කිසිවක් සැඟවෙන්නේ නැහැ. හලෙලූයා. මේ වචනේ කියනවා උන්වහන්සේ යම් දෙයකින් අඩුකමක් ඇති කෙනෙකු මෙන් මනුෂ්‍යගේ අත්වලින් උපස්ථාන නොලැබ උන්වහන්සේම සියල්ලන්ටම මොනවද දෙන්නේ? ජීවිතයේද උස්මද සියලු දේවල් දෙනසේක. හලෙලූයා. මොනවාරි අඩුවක් තියනවද? හා? අද ගන්න ඔක්සිජන් එකට මීටරයක් තිබ්බනම් කොයි වගේද? ෆෝන් එකට කාඩ් එක දානවා වගේ. so easy දානවා වගේ. හා? කොයි වගේ තියෙන්නේ? හා? අන්තිම කට්ටේදී කොහෙද දුවන්නේ? උස්ම ඉවරයි. කාඩ් එක ඉවරයි. මෙන්න දේවචනේ උන්වහන්සේ සියල්ලන්ටම ජීවිතයේද අදවසේ මේ ජීවිතය කවුද අපට දුන්නේ? කවුද අපට දුන්නේ? හා? හා? මේ වගේ අම්මා කෙනෙක් මම තෝරගන්න ඕනේ. මේ වගේ තාත්තා කෙනෙක් මම තෝරගන්න ඕනේ. මේ පාට මම තෝරගන්න ඕනේ. හා? මේ උස මම තෝරගන්න ඕනේ. හා? මේ වගේ මූණක් මම තෝරගන්න ඕනේ. කවුද දුන්නේ? සැලසුම් කරපු එකක් ඉන්නවද? ඇයි ජීවිතය උන්වහන්සේ දුන්නේ? කා උදෙසාද? උන්වහන්සේ උදෙසා ජීවත් වෙන්න. හalleluya. ජීවිතය උන්වහන්සේ දුන්නේ උන්වහන්සේ උදෙසා ජීවත් වෙන්නට. හalleluya. උන්වහන්සේ කිව්වා උන්වහන්සේ අපව මිලදී ගත්තලු. මොනවද දීලා ගත්තේ? මිලදී අරන් තිබෙනවා. හalleluya. අපිටම අයිති නෑ. ඒ නිසා මේ ශරීරයෙන් දෙවචනය ස්වාමීන් වහන්සේට ගෞරවය කරපල්ලා. ලස්සනයි වචනේ. මේ ශරීරයෙන් දෙවියන් වහන්සේට ගෞරවය කරපල්ලා. හalleluya. උන්වහන්සේගේ දේවල් කල්පනා කර බලපල්ලා. උන්වහන්සේ සියල්ලන්ටම ජීවනයේද උස්මද සියලු දේවල්ද දෙනසේක. සියලු දේවල් උන්වහන්සේ දෙනසේක. මුත් ඔබට අවශ්‍යයි උන්වහන්සේ කවුද කියලා දැනගන්න. හalleluya. ඔබට අවශ්‍යයි උන්වහන්සේ කවුද කියලා දැන ගැනීම. හalleluya. 26 කියනවා. උන්වහන්සේ පිළියෙල කළ කාලවල සියලු මනුෂ්‍ය ජාතින්ට වාසස්ථාන සීමාවන්ද නියම කොට. හalleluya. අද අපසේ මට්ටක් කුලියේ හිටපු කෙනෙක් කවුරුත් නැහැ. ඔබ විවිධාකාර ප්‍රදේශයෙන් ආවා වූ සෙනග. නේ? ඔබ විවිධාකාර ප්‍රදේශයෙන් ආවා වූ කෙනෙක්. මම විවිධාකාර ප්‍රදේශයෙන් ආවා වූ කෙනෙක්. මේ ස්ථානේ කවුද නියම කළේ? දෙවියන් වහන්සේ නියම කළේ. දැන් සමහර සයිප්‍රස් ආව මෙතනට සයිප්‍රස් වල ඉඳන් දෙපන්නේ. හා? එහෙම ඉතිරගෙන අපරාධේ ලංකාවේ ඉන්නේ. සයිප්‍රස් වල ඉඳනා නේ. එහෙම ඉතිරගෙන දැන් වෙන කොයි අරකට ස්විට්සර්ලන්තේ ස්විස් වල ඉතිරගෙන නෑ ඉතිරගෙන එයා කියන ඇත්ත. නමුත් දෙවියන් වහන්සේ මොනවද කළේ? අපේ වාසස්ථාන උන්වහන්සේම නියම කළා. හalleluya. අපි කොහෙද ඉපදෙන්න ඕනේ? කොහෙද ජීවත් වෙන්න ඕනේ? අපගේ සමාජය මොකද්ද? සියලු දේවල් කවුද නියම කළේ? උන්වහන්සේම නියම කළා. උන්වහන්සේ පිළියෙල කළ කාලවලද සියලු මනුෂ්‍ය ජාතින්ද වාසස්ථානවල සීමාද නියම කොට මුළු පොළොව තලයේ වාසය කරන පිණිස එක්කෙනෙක්ගෙන් ඔවුන්ව මැවුසේක. කාගෙන්ද මැව්වේ? යම කෙනෙක්වම එක්කෙනෙක්ගෙන්. කවුද එක්කෙනා? කවුද එක්කෙනා? නෑ ආදාම. පරණ කිව්සේ මේ කියනවා එක්කෙනෙකු කොට උන්වහන්සේ සියල්ලන්ව මැව්වලු.
දේව බලය උන්වහන්සේ තුල තිබුණලු. ඇයි උන්වහන්සේ හැම පක්ෂියක්ම බෝසේ මැව්වා වූ තරන් වහන්සේ මිනිස්සෙක් එක මිනිස්සෙක් කරනකොටගෙන උන්වහන්සේ සෙනගව මවන්නට කාරණාව. දේව වචනේ කියනවා භක්තිවන්ත සෙනගක් උන්වහන්සේ සෙව්වලු. හලෙලුයා. මට ඉපදුනාම මම මගේ දරුවන්ට කියන්නේ මෙයා තමයි දෙවියන් වහන්සේ. මෙයාට බය වෙන්න, මෙයාට කීකරු වෙන්න. හලෙලුයා. මම ඒ දේ කියලා දීලා ඕන මොනවද කරන්නේ? දෙවියන් වහන්සේ මාර්ගයේ අදා වඩා ගන්නවා. දේව දරුවන්ට කැප කරනකොට අපි පොරොන්දු වෙනවනේ. දේව බය ඇති සෙන දරුවන් ලෙස වුණ අදා වඩා ගන්නවා. හලෙලුයා. අදවසේ ඒ පොරොන්දු අනුව උන්වහන්සේ ඒ වගේ කෙනෙක් ඒ වගේ වංශයක් ඇති වෙන පිණිස උන්වහන්සේ ආදාම් සහ ඒවා දෙන්නෙක්ව උන්වහන්සේ මැව්වා නේ. නමුත් ඔබත් මාත් කවුරු කරගෙන මැවුණලද? දෙවෙනි ආදාම්. හලෙලුයා. ඒ නිසා තමයි අපි කවුද? දේව දරුවන්. හලෙලුයා. අපි දෙවෙනි ඉපදීමට පංගුකාරකම ලැබුවා වූ සෙනග. හරි? 27 මේව කියනවා. 27 මේව කියනවා. මෙසේ උන්වහන්සේ කළේ අතගා යමින්වත් යම් අන්දමකින් දෙවියන් වහන්සේව සම්බවන පිණිස. කොයි වගේද? කොයි වගේද? අතගාලා කවුද යන්නේ? අතගාලා අල්ලගෙන කවුද යන්නේ? පේන්නේ නැති. පේන්නේ නැති කට්ටිය. හලෙලුයා. දවසක් අපිත් හිටියා. කොයි වගේද හිටියේ? පේන්නේ නැති අන්ධයන් ලෙස ක්‍රියා කළා වූ දවසක් තිබුණා. සැබෑ දෙවියන් වහන්සේ කවුද කියලා අපි දන්නේ නැහැ. නමුත් උන්වහන්සේ අපගේ වාසස්ථාන නියම කරලා උන්වහන්සේ අපිව සෑදුවා වූ කාරණේ මොකද්ද කිව්වොත් දවසක් මාව දැනගන්නට යනවා. හලෙලුයා. අතගාලා හරි මොහු නොදන්නා කමින්නෝ හරි මම දෙවියන් වහන්සේ කියලා දැනගන්නට යනවා. හලෙලුයා. කෙසේ වුණත් මාව දැනගන්නට යන අයියේ උන්වහන්සේ ඔබව මාව සෑදුවා වූ කරන් වහන්සේ. හලෙලුයා. දෙවියන් වහන්සේ සම්භවන ලෙස ඔවුන් තමන් වහන්සේ සොයන පිණිසය. ඒ උන්වහන්සේ අප නැකෙනෙකාට කොයි වගේ සිටින්නේ? ඒ කියන්නේ දුරස් නැහැ. උන්වහන්සේ ඉතා සමීපයේ සිටිනා වූ තරන් වහන්සේ. හලෙලුයා. අල්ලන්නට පුළුවන් දුරක සිටිනා වූ තරන් වහන්සේ. හලෙලුයා. දවසක් අපි විශ්වාස කළා දෙවිවරු කියලා නේ. දාවිද් තුමා කියනවා ඒකට නාය දිනනවා ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. කම් තියෙනවා අපි ඇඬුවත් හරි ඇයෙන්නේ නැහැ. ඇස් තියෙනවා පෙනෙන්නේ නැහැ. පාද තිබෙනවා ඇවිදින්නේ නැහැ. දේවජන ඒකට නමස්කාර කරන එකත් ඒ වගේම තමයි. නේ අපිත් ඒ වගේ ඉඳපු කට්ටියක් තමයි නේ. ඇස් තිබ්බා නමුත් සැබෑ දෙවියන් වහන්සේව දන්නේ නැහැ. ඇස් අපිට තිබ්බා. නමුත් සැබෑ දෙවියන් වහන්සේ කවුද කියලා දන්නේ නැහැ නේ. උදේ ගියාම අපි එදා හිටපු අපි විශ්වාස කරපු දේවල් වලට අපි තමයි ආලෝකය දුන්නේ. මතකද? අයට අපි තමයි කියලා පානත්යක් කියන්නේ. නමුත් අපි ඒකත් විශ්වාස කරලා අපිට යමක් කරයි කියලා නේ. හalleluya. හalleluya. උන්වහන්සේ අප එකිනෙකාට නුදුරුව සිටිනසේක. උන්වහන්සේ දුරස් නැහැ. හalleluya. නමුත් ඇයි අපි දේව සභාවට රැස් වෙලා දෙවියන් වහන්සේගේ වචනය අහලා අපිව ඇඩගස්ස ගන්නා කල්ලි මොනවාද සිදු වෙන්නේ? අපගේ නැවත ඉපදුනා වූ ඒ සියලුම ඒ ක්‍රියාවන් ක්‍රියා කරන්නට පටන් ගන්නවා. හalleluya. බෞද්ධ කරපු ධර්මයේ ආපදයක් තමයි අපිට ශරීරය ප්‍රාණය ආත්මය තිබෙනවා. ඔයාලා දන්නවද කියලා නේ? ඔයාලට තියෙනවා ඒ තුනම. දන්නවනේ? ශරීරයේ පෙනීම තියෙනවා, ඇසීම තිබෙනවා, කතා කරන්නට පුළුවන්, ගඳ සුවඳ දැනෙනවා. ප්‍රාණයත් ඒ වගේ තමයි නේ. ප්‍රාණයත් ඒ වගේ. ප්‍රාණයට පෙනීම තිබෙනවා, ඇසීම තිබෙනවා, කතා කරන්නට පුළුවන්, කතා කරද්දී ඇසෙනවා, සුවඳ තිබෙනවා, උගා දේවල් තිබෙනවා. ඒ වගේම තමයි ආත්මය. නමුත් අපිට ඒ ආත්මීක දේවල් ගැන කිසිම දැන ගැනීමක් නැහැ.
අපි දැනගන්නට කැමති නැහැ. ඇයි ඒ? අපි දැනගන්නට කැමති නැහැ. අපි ඔක්කොම දන්නවා. අපි සියලු දේවල් දන්නා වූ සෙනග නේ. ඊට පස්සේ 28 මෙහෙම කියනවා. මක්නිසාද අප උන්වහන්සේ තුල ජීවත් වෙමුව, ඇසිරෙමුව, සිටිමුව. තවද අපි උන්වහන්සේගේ දරුවෝ යයි. නුඹලාගේ කවුද කියන්නේ? කාව්‍යකාරයන්ගෙන් සමහරෙක් පවා කියා තිබේ. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා ගීතිකාකාරයන්ගෙන් සමහරු කියලා තිබෙනවා. ඔබ දන්නවද ඒක? ඔබ දන්නවද ඒක? ගීතිකාකාරයා පවා කියලා දෙනවා ඔබ දෙවියන් වහන්සේගේ දරුවන්. හලෙලුයා. මක්නිසාද අපි උන්වහන්සේ තුල ජීවත් වෙමුව. කොහොමද? අපි උන්වහන්සේ තුල ජීවත් වෙමුව, ඇසිරෙමුව, සිටිමුව. මේ තුන අපි තුල තිබිය යුතුයි. මොකද්ද මේ කාරණා තුන? ජීවත් වීම, උන්වහන්සේ තුල ජීවත් වීම. ඇසිරීම, උන්වහන්සේ තුල ඇසිරීම. සිටීම, උන්වහන්සේ තුල සිටීම. එම සිටියොත් අපි කාගේ දරුවෝද? දරුවෝ නම් උරුමකාරයෝ. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝ, ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ අවුලුරුමකාරයෝ. හලෙලුයා. මම බොවිට කියන දේ තමයි යාඥා කරන්න ප්‍රථමයෙන් වහන්සේ නුඹට උත්තර දෙනසේක. හලෙලුයා. යාඥා කරන්නට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ ඔබට උත්තර දෙන්නා වූ තනන් වහන්සේ. හලෙලුයා. හලෙලුයා. අපි බොවිට ආත්මය තුල වර්ධනය වෙන්නට කැමති නැහැ. අපි කැමති ආගම තුල වර්ධනය වෙන්න. හලෙලුයා. අපි ආත්මයානන් තුල වර්ධනය වෙන්නට කැමති නැහැ. අපි කැමති ආගමක් තුල වර්ධනය වෙන්නට. හලෙලුයා. ක්‍රිස්තියානි ආගම නමුත් ගැලවීම ලැබුවන් ආත්මීකය. ක්‍රිස්තියානි කියන්නේ ආගම. ක්‍රිස්තියානි කියන්නේ ආගම. ගැලවීම ලැබුවන් කියන්නේ ආත්මීකය. හලෙලුයා. අපි ආත්මය තුල වර්ධනය වෙන්නට උන්වහන්සේ කැඳෙව්වා වූ තරන් වාසේ. හලෙලුයා. අපි විවස්ථාවට යටත් සෙනගක් නෙවෙයි. ඔබට පැහැදිලි කරන්න. ඔබ දන්නා පේතරස් තුමානේ. පේතරස් තුමා ගැන කීයෙන් දන්නවද? යොප්පාවල ඔව් ගිහිල්ලා මොනවද කරන්නේ? එක නිවසක අංසාතන්නගේ නිවසක උඩුමාලේ රැඳී ඉන්නවා. යාඥා කරන පැයේදී ඔව් සී මුර්ජා වෙනවා. මොනවද වෙන්නේ? සී මුර්ජා වෙලා ඇදගෙන වැටෙනවා. වැටුනම ඌට පොඩ බඩගිනි තිබුණා. බඩගිනි තියනවද? ඔව්ට පොඩ බඩගින්නක් තිබුණා. ඒ නිසා මොනවද සිදු වුනේ? සී මුර්ජා වෙලා ඇදගෙන වැටුණා. වැටිච්ච ගම ඔව් දැක්කා ආසෙන් අතර කොන ගැට ගාපු මාත්තුක විශාල සලුවක් ස්වර්ගයේ සිට වසින එක උ දකින්නවා. ඒතකොට මේ සමගම උට ශබ්දයක් ඇසෙනවා මේ සියල්ල මරාගෙන කාපන්න. මොනවා ශබ්දේ? මේ සියල්ල මරාගෙන කාපන් කියලා. නමුත් පේතරස් තුමා කියනවා ස්වාමීනි කිසි කලක මම අපවිත්‍ර දෙයක් නොකෑවෙමි. හලෙලුයා. කිසි අපවිත්‍ර දෙයක් නොකෑවෙමි. ඒ කියන්නේ කොහොමද කතා කරන්නේ? කෙලින්ම භක්තිවන්ත යුදෙව්වෙක් වගේ තමයි කතා කරන්නේ. සිනගෝගියේම හිටපු යුදෙව්වෙක් වගේ කතා කරනවා. නමුත් කොයි වගේ දෙයක දෙවියන් වහන්සේ තෝරගන්නවද? කොයි වගේ දෙයක? මසුල් නල්ලන්නෙක් හිටියා. සාමාන්‍ය කෙනෙක් හැටියට හිටියා. හලෙලුයා. නමුත් දෙවියන් වහන්සේ කියන මේක මරාගෙන කාපන් නොකිය නෑ ස්වාමීනි. කවදාවත් අපවිත්‍ර දෙයක් මම කාලා නෑ. සමාජ අපිත් ඒ වගේ තමයි. කොයි වගේද අපි? ඒ වගේ තමයි. දෙවියන් වහන්සේ කියන දේ අපි අඳුනන්නේ නෑ. මම කියන දේ ඔබට තේරෙනවද? පැහැදිලිද? අපි බොවිට දෙවියන් වහන්සේ කියන දේ අඳුනන්නේ නෑ. ඇයි ඒ? අපි පුරුදු වෙනවා අපිට ඉහළින් ඉන්න මිනිස්සු දෙස බලන්න. හලෙලුයා. අපේ ඉහළින් කවුද ඉන්නේ? ඔව්වා සමාන ඇඩයැසෙන්න අපි බලනවා. නමුත් ඒව නෙමෙයි. ඔබ පෞද්ගලිකව කැඳවි ඔබගේ දෙවියන් වහන්සේ. ඔබගේ නම කියා කැඳවි ඔබ උන්වහන්සේගේ දරුවෙක් වෙන්නට උන්වහන්සේ කැඳෙව්වා වූ තනන් වහන්සේ. හලෙලුයා. ඔබ බැලුවොත් එහෙම පෞල් තුමා කියනවා
යුදෙවුර එන්නට කලින් පේතරස්නවා පාවුල් සමග අන්‍ය ජාතීන් සමග එකට ඉඳගෙන කෑව බිව්වලු. නමුත් යෙරුසලමෙන් යුදෙවුර ආවන් පස්සේ ਉਹ අදිමදි කළා මොනවටද? අන්‍ය ජාතීන් සමග ඒකට කෑම ගන්නට. එතකොට පවල්තුමා පේතරස්ගේ නුඹට අඥානයෙක් වගේ ඇසිරෙන්නේ ඇයි? ඇයි ඒ පවල්තුමා කොයි වගේ කෙනෙක්ද? යුදෙව් ආගම ගැන ජොවිනිත කෙනෙක්. යුදෙව් ආගම උදෙසා මිනි මරපු කෙනෙක්. නමුත් සැබෑ ਉਹ දැනගත්තට පස්සේ ਉਹ කොයි වගේ කෙනෙක්ද උනේ? දෙවියන් වහන්සේ අන්නට කීකරු වුණා. අදවසේ අපි බලන දෙයක් තමයි අපි හිතනවා අපගේ ක්‍රියාව නිසා අපි ධර්මිෂ්ඨ කරනු ලැබුවයි කියලා නෑ. ක්‍රියාව නිසා කන්දර නැගලා සියලු කේස් දීලා බූගා ගත්ත කෙනෙක් ඉන්නවා. නැත්නම් හින්දු ආගමේ වගේ කාවඩි නටපු කෙනෙක් ඉන්නවා. කටු ඇනලා එල්ලුණා ධර්මිෂ්ඨ වෙන්න. මොනවද කියන්නේ? මොනවද කියන්නේ? සෙරපු නැතුව කොච්චර දුරක් ඇවිද ධර්මිෂ්ඨ මොනවද කියන්නේ? නැත්නම් අර ගංගාවේ ගිහලා නාලාව මොනවද කියන්නේ ධර්මිෂ්ඨ? සිතින් අදාගත්තා. සිතින් අපි විශ්වාස කළා. සිතින් අදාගෙන බෞද්ධිස්ම ලැබුවා. අපි දෙවියන් වහන්සේ දරුවන් වුණා. හලෙලුයා. ඒ නිසා තමයි පෞල්තුමා ගලාතිවරුන්ට කියන අවෝ අඥාන ගලාතිවරුනේ ආත්මය තුල පටන් ගත්තා උඹලා ඇයි දැන් මාංශය තුල සම්පූර්ණ කරන්නට යන්නේ? මං කියන දේ පැහැදිලිද? ඔබ දේව දරුවෙක්. දරුවෝ නම් උරුමකාරයෝය. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝය. හලෙලුයා. පැහැදිලිව දැන් ආ දවසේ මෙහෙකරුවන් පවා ආත්මයෙන් පටන් අරගෙන උන් මාංශයෙන් අවසන් කරන්නට යනවා. ඒක භයානකයි. ඒක භයානකයි. ඔබ අදවසේ දෙයක් තේරුම් ගන්නා දේ තුල ජීවත් වෙන්නට පුරුදු වෙන්න. හලෙලුයා. මම බොහෝ විට කැමති නැහැ දෙවියන් වහන්සේ කියන දේවල් ඒ ලෙසම කියන්නට. ඇයි? ඔබ ඒ දේ සොයන කෙනෙක් වෙන්නට ඕනේ. හලෙලුයා. ඔබ ඒ දේවල් සොයන කෙනෙක් වෙන්නට ඕනේ. හලෙලුයා. යේසායා මේව කියනවා. යේසායා 65 යේසායා 23 සිට ඒ යේසායාම තමයි කියන්නේ මේව කියන යේසායා කොයි වගේ දන්නා කියන්නේ යේසායා කියනවා ගොනාවුගේ අයිතිකාරයද පට්ටිය දඳුරනවා ඊශ්‍රායෙල් මොනවද දන්නේ නැත්තේ ඊශ්‍රායෙල් මොනවද දන්නේ නැත්තේ මහුම් කරුවානව දන්නේ නැහැ ඔව්ව පටන් ගැනීමේදී ඔව්ව තෝරාගත්තා වූ තනන් වහන්සේව දන්නේ නැහැ මේ වචනයම තියාගන්න මේක හොඳට අසන්න වචන ස්වර්ගයේනි අසාපල්ලා පෘථුවිය කන් දීපල්ලා මක්නිසාද ස්වාමීන් වහන්සේ කතා කරනසේක මම දරුවන් පෝෂණය කොට ඇති දැඩි කළමි ඒත් ඔවුන් මට විරුද්ධව කැරලි ගැසුවෝය ගුණා ඌගේ අයිතිකාරයද කොටලුවා ඌගේ ස්වාමියාද පට්ටියද දනි ඒත් ඊශ්‍රායෙල් දන්නේ නැත අදවසේ දෙවියන් වහන්සේගේ වචනයට එපිටින් ක්‍රියා කරන සෑම තැනකම අපි මොනවද කරන්නේ දෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියා කරන්නේ. හලෙලුයා. අදවසේ මේ වචනේ ආනවා. අදවසේ ඔබ හිතනවා නම් මේ මම කතා කරන දේ නෑ. ඔබ දන්නා දෙවියන් වහන්සේගේ වචනයෙන් පස්සේ ඔබ ඒ දේ ඔබගේ කන් වලට වැටුණාට පස්සේ ඔබ කීකරු වුණේ නැතිනම් එදා සිට විනිශ්චය පටන් ගන්නවා. හලෙලුයා. එදා ඉඳන් විනිශ්චය පටන් ගන්නවා. හලෙලුයා. නමුත් ඒක භෞතික තලයට ඇතුල් වෙන්නට ටිකක් කාලය යනවා. ටිකක් කාලය ගන්නවා. නමුත් ඒක පටන් ගන්නවා. හලෙලුයා. ඔවුන් නිරර්ථකයෙන් වෙසෙන්නේවත් කොහොමද? ඒකට කියන්නේ ඔවුන් නිරර්ථකයෙන් වෙසෙන්නේවත් විපත්තිය පිණිස විපත්තිය පිණිස උපදවන්නේවත් නැත. මක්නිසාද ඔව් ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය
ලබන්නන්ගේ වංශය ඔවුන්ගේ පැවත එන්නෝද ඔවුන් සමග වන්නෝය. මොනවද උන්වහන්සේ කියන්නේ? ඔවුන් නිරන්තරකයෙන් වේසෙන්නේවත් අපි නිෂ්ඵලව වේසෙන සෙනගක් නෙමෙයි. අපි නිකරුණේ අද බැලුවොත් එම නිකරුණේ සෙනග වේසනවා. නමුත් වේසිලා ආවත් හරි ඒ තුල මොනවද නැත්තේ? කිසිම ප්‍රතිඵලයක් නැහැ. නේ උගාක් වේසෙනවා, උගාක් මාංශි වෙනවා. නමුත් මොනවද නැත්තේ? කිසිම ප්‍රතිඵලයක් නැහැ. නමුත් ඔබ දෙවියන් වහන්සේගේ උරුමකාරයන්, ඔබ දෙවියන් වහන්සේගේ දරුවන්. විපත්තිය පිණිස උපදවන්නේවත් මොනවාද ඒකේ තේරුම? විපත්තිය පිණිස උපදවන්නේවත් නැත මක් නිසාද? විපත්තිය පිණිස ඔවුන් යම් ක්‍රියාවක් කරන්නට යන්නේ නැහැ. හලෙලුයා. විපත්තිය උපදවන පිණිස ඔවුන් ක්‍රියාවක් කරන්නට යන්නේ නැහැ. මක් නිසාද? ඔවුන් ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද ලබන්නන්ගේ වංශය. ඔබ කාගේ ආශිර්වාද ලබන වංශයද? දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබන වංශය. හලෙලුයා. ඔබ දෙවියන් වහන්සේගේ වංශයේ දේව දරුවන්. ඔබ දෙවියන් වහන්සේ පිළිගත්තට පස්සේ සියලු ආශිර්වාදය උන්වහන්සේගෙන් තමයි එන්නට යන්නේ. මනුෂ්‍යයන්ගෙන් නෙමෙයි. ඔබගේ ශක්තියෙන්වත් එන්නේ නැහැ. ඔබගේ දැනගැන්මෙන්වත් එන්නේ නැහැ. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණාම දේව ආශිර්වාදය උන්වහන්සේගෙන් පමණයි එන්නේ. නමුත් ඔබ උන්වහන්සේ පිළිගත්තට පස්සේ ඔබ කොපමණ උත්සාහ දරුවත් මොනවාද සිදු වෙන්නේ? කිසි දෙයක් සිදු වෙන්නට යන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ කරන කොටගෙන ඔබ බලාපොරොත්තු වෙන කල්ලි සියල්ල සිදු වෙනවා. හලෙලුයා. ඒ නිසා තමයි දාවිද් තුමා කියනවා ස්වාමීන් වහන්සේ කරන කොටගෙන මම කවුරක් උඩින් අනිනවා. ස්වාමීන් වහන්සේ කරන කොටගෙන සමුදාවකට විරුද්ධව දුවනවා. කා කරන කොටගෙන. නමුත් අද දෙවියන් වහන්සේගේ දරුවන්ව අපි මොනවද කරන්නේ? ස්වාමීන් වහන්සේ පැත්තකින් ඉන්න මම මේ දේ කරන්නේ. මොකුත් වෙන්නේ නැහැ. මොකුත් වෙන්නේ නැහැ. මොන ක්‍රියාවක්වත් සිදු වෙන්නේ නැහැ. හලෙලුයා. බලන්නකෝ කරලා මොකුත් වෙන්නේ නැහැ. අදවසේ මම මේ දේවල් අත්දැකපු නිසා මම ඔබට කියන්නේ. හලෙලුයා. නමුත් ස්වාමීන් වහන්සේ කරන කොටගෙන සියල්ල ඔබට කරන්නට පුළුවන්. මා බලවත් කරන්නා වූ සමිදානන් තුල සියල්ල අපට කරන්නට පුළුවන්. උන්වහන්සේ නැතුව බෑ. උන්වහන්සේ නැත්තම් අපි ඒ දේ දැනගන්න. ඒ දැන ගැනීමට එන්න. ඒ දැන ගැනීම ආවම ස්වර්ගයේ නමෝදේශා ක්‍රියා කරන්නට යනවා. හලෙලුයා. දේව රාජ්‍ය නමෝදේශා ක්‍රියා කරන්නට යනවා. ඊට පස්සේ වචනේ කියනවා ඔවුන්ගේ පැවතෙන්නෝ ඔවුන් සමග වන්නෝය. ඔවුන් යාඥා කරන්නට පළමුවෙන් මොනවද සිදු වෙන්නේ? ඔබ යාඥා කරන්න පළමුවෙන් උත්තර දෙනසේක. ඇත්තද ඒක? හලෙලුයා. ඇත්තද? යාඥා කරන්න අපි කොච්චර යාඥා කරද? මගේ ජීවිතේ මගේ අවශ්‍යතාවය උදෙසා මම කවදාවත් යාඥා කරන්නේ. ඇයි? මම දන්නවා මම උන්වහන්සේගේ දරුවෙක්. ඒ දැන ගැනීම ආවොත්ම සියලු දේවල් වලට විසඳුම ඇති වෙනවා. හලෙලුයා. ඔබ දන්නා යාඥාවේ කාරණා තුනක් තිබෙනවා. ඔබගේ යාඥාව විනාඩි කිහිපෙන් පිළිතුරු ලබන්නට පුළුවන්. නමුත් අද අවස්සේ දෙවියන් වහන්සේගේ දරුවන අවුරුදු ගාණක් යාඥා කරා තාම මොනවද නැත්තේ? පිළිතුරු නැහැ. ඇයි? අපි කාරණාව දන්නේ නැහැ. හලෙලුයා. දාවිද් තුමා දැනගෙන හිටියා. දාවිද් තුමා මේ දේ දැනගෙන හිටියා. ගෝලියත් ඉදිරියේ ගිහලා ඉඳගත්තා නේ. ගෝලියත් ඉදිරියේ ගිහලා ඉඳගෙන මොනවද කිව්වේ? මොනවද කිව්වේ? ඊශ්‍රායල් සේනාවට විරුද්ධව සේනාවල දෙවියන් වහන්සේ විරුද්ධව කතා කරන්නේ ඔබ කවුද? කෙලිම ඔබ ජොයින් කරලා කොහෙටද? දෙවියන් වහන්සේ සමග. හලෙලුයා. අද දවසේ අපි මොනවද කරන්නේ? එන දේ දෙන්න ඒක මගේ තමයි. ඒක මගේ තමයි නෑ. ඒක කාට ඔබට දැනගැනීම තියෙන්න ඕනේ. ඒක දෙවියන් වහන්සේට. අද අවසේ මෙතන ඉඳ ගන්නකොට මම කවුදෙසද ඉඳ ගන්නෙ? මා උදෙසා නෙමෙයි. මගේ දෙවියන් වහන්සේ උදෙසා. හලෙලුයා. අපි බලමු කොහොමද යාඥා කරන්නට ප්‍රථමයෙන්
උන්වහන්සේ පිළිතුරු දෙන්නේ. හලෙලුයා. ඒ වචනේ කියනවා ඔවුන් යාඥා කරන්නට පළමුවෙන් මම උත්තර දෙන්නෙමි. ඔවුන් කතා කරද්දීම අසන්නෙමි. හලෙලුයා. යාඥා කරන්න ප්‍රථමයෙන් උත්තර එනවා. හලෙලුයා. සුවය ඔබගේය. ඇයි ඒ දරුවන් නම් උරුමකාරයෝ. හලෙලුයා. හලෙලුයා. කුඩා දරුවෙක් අඬනවනේ. කුඩා දරුවෙක් අඬනවා. අඬනකොට අම්මා දන්නවා දැන් ඌ අඬන්නේ බඩේ කැක්කුමට. අම්මා දන්නවා දැන් ඌ අඬන්නේ බඩේ කැක්කුමට. දැන් ඌ අඬන්නේ කෑම ඕනේ කියලා. දැන් ඌ අඬන්නේ කෑම ඕනේ කියලා. දැන් ඌ අඬන්නේ නිදිමතට. දැන් ඌ අඬන්නේ නිදිමතට. දැන් ඌ අඬන්නේ බොරුවට. එකම ඇඬීම තමයි. නමුත් අම්මා දන්නවා වෙනස. හalleluya මං කියන්නේ තේරෙනවද? මං කියන්නේ තේරෙනවද? එකම ඇඬීම තමයි. නමුත් අම්මා දන්නවා මෙයා මොනවටද අඬන්නේ. කාරණාව මොකද්ද? හalleluya දෙවියන් වහන්සේ සියලු දේ දන්නා උදරන් වහන්සේ. හalleluya ඔබ කැඳෙවුවා වූ දේව දරුවෙක් ලෙස තෝරගත්තම උන්වහන්සේ දන්නවා ඔබගේ ජීවිතේ මොනවද කරන්නට ඕනේ. ඔබට අවශ්‍ය කරන දේ මොකද්ද උන්වහන්සේ දන්නවා. ඔබ ඉල්ලන්නට කලින් උන්වහන්සේ දේ සපයනවා. හalleluya ඔබට විශ්වාසද? හalleluya ඔබට විශ්වාසද? ලූක් පොතේ කියනවා ලූක් පොතේ අත්තර පරිච්ඡේදයේ ලූක් 7 නුවර වැන්දපුව අතේ 11 සිට ලූක් 7:11 සිට හරි මේ වචන හොඳට කියවන්න. උන්වහන්සේ යාඥා කරන්නට පළමුවෙන් උන්වහන්සේ ඔබට පිළිතුරු දෙන්නා වූ තනන් වහන්සේ. ඉන්පසු උන්වහන්සේ නායින් නම් නුවරට ගියසේක. උන්වහන්සේ ගෝලයෝ මාත් සමූහයක්ද උන්වහන්සේ සමග ගියෝය. උන්වහන්සේ දැන් නායින් නුවරට යනවා. උන්වහන්සේ සමග කවුද යන්නේ? මාත් සමූහයක්. විශාල සෙනග ගොඩක් එක්ක ගෝලයන් සමග උන්වහන්සේ මොනවද කරන්නේ? නායින් නුවරට ඇතුල් වෙනවා. උන්වහන්සේ නුවරේ දොරටුවට ලං වූ කල බලව මලා වූ කෙනෙක් පිටතට ගෙන එන ලද්දේය. ඔව් තමාගේ මව්ගේ එකම පුත්‍රයාය. වැන්දබුවක්ය. කොහොමද? ඒ මවට හිටියා එකම පුත්‍රයා. දූවරු ඉන්නට ඇති. නමුත් පුත්‍රයා කියන්නේ එකම පුත්‍රයා. ඒ පවුලේ සියලු බර ඔව් තමයි ගෙන යන්නට ඕනේ. සියලු දේවල් සියලු බලාපොරොත්තු ඔව් තමයි. එකම පුත්‍රයා. ඒ වචනේ එකම පුත්‍රයා. වැන්දබුවක්ය. ඇයට ස්වාමි පුරුෂයෙක් නැහැ. මේ පුතා තමයි සියලු දේ කළ යුත්තේ. හalleluya. වැන්දබුවක ඒ නිවර බෝසෙනග සමග ආවෝය. දැන් බෝසෙනග කෙනෙක් සමග එනවා කියන්නේ එයා කොයි වගේ කෙනෙක්? හොඳ මිනිස්සෙක් නේ. අපි කියනවානේ කෙනෙක්ගේ මරණයෙන් පස්සේ බෝසෙනගාවොත් එහෙම හොඳ මිනිස්සෙක් කොච්චර සෙනගද? කොච්චර සෙනගද? එයා කොයි වගේ කෙනෙක්ද? වැන්දබුව හොඳ කෙනෙක්. හalleluya. උන්වහන්සේ ස්වාමීන් වහන්සේ දුටු කල ඈට අනුකම්පා කොට හalleluya. ඇය යාඥා කිරුවේ නැහැ, ඉල්ලුවේ නැහැ, පුතාව නැගිටලා දෙන්න කිව්වේ නැහැ, මොනවත් කිව්වේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ දුටු කල කෙරේ අනුකම්පා කොට මොනවද කළේ? එයාව දැක්ක ගමන් මොනවද වෙන්නේ? එයාගේ සිත වෙනස් වෙනවා, අනුකම්පාව ඇති වෙනවා. හalleluya. හalleluya. ඔබ දේව දරුවෙක්. හalleluya. ඔබ දෙවියන් වහන්සේගේ උරුමකාරයෙක්. හalleluya. මේ වචනේ කියනවා අනුකම්පා කොට අඬන්නට එපා යයි ඈට කිසේක. හalleluya. අදවසේ ඔබගේ ජීවිතය යම් තැනක අඬන කෙනෙක් ස්වාමීන් වහන්සේ ඔබ දිහා බලලා කියන අඬන්නට එපා. හalleluya. අඬන්නට එපා කියලා කිව්වොත් අපට දැනෙන්නට ඕනේ ඊපස්සේ උන්වහන්සේ මොනවද කරන්නට යන්නේ. හalleluya.
අඬන්නට එපා කිව්වා දෙවියන් වහන්සේ ඉන්පස්සේ මොනවද කරන්නට යන්නේ කියන දැන ගැනීම අපිට අවශ්‍යයි. හලෙලුයා. හලෙලුයා. ඈට කිස්සේක උන්වහන්සේ ළඟට ගොස් දෙනේට මැරිච්ච ඒ යෞවනයට අත ගැසුවා. එයා කතා කරන්නේ නැහැ මුකුත් කළේ නැහැ. මොනවද කළේ? යෞවනයට අත ගැසුවා. එවිට උසුලාගෙන යන්නෝ නැවතුනෝය. උන්වහන්සේ යෞවනය නැගිටින්නේ නුඹට කියමි කිස්සේක. හලෙලුයා. ඔබගේ ජීවිතේ යම් තැන් මැරිලා තිබෙනවද? මේක සිදු වෙන්නෙම නැහැ. මේක සිදු වෙන්නෙම නැහැ. කවදාවත් සිදු වෙන්නට යන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ ඒකට අත තබනසේ. ආමේන්. හලෙලුයා. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. ආමේන්. හලෙලුයා. දරුවෝ නම් උරුමකාරයෝය. උන්වහන්සේ සමග උරුමකාරයෝය. හලෙලුයා. දේවචනේ කියන උන්වහන්සේ මාගේ පක්ෂයේ සිටී නම් මට කවුද විරුද්ධ වෙන්නේ? කාටත් විරුද්ධ වෙන්නට බෑ. හලෙලුයා. දෙවියන් වහන්සේ ඒ යෞවනයට අත ගැසුවා. මොනවද සිදු වුනේ? යෞවනයා එවිට මලාව් නැගිට ඉඳ කතා කරන්නට පටන් ගත්තේ. උන්වහන්සේ ඔහුගේ මෑණියන්ට මොනාරි මෑණියන් කිව්වද? මගේ පුතාව සුවපත් කරන්න, ඔහුව නැවත නැගිටන්න මොකොත් කිව්වේ නැහැ. හලෙලුයා. අපගේ ජීවිතේ උන්වහන්සේ අපව සොයාගෙන ආවා. හලෙලුයා. අපි උන්වහන්සේ සොයාගෙන ගියේ නැහැ. උන්වහන්සේ අපිව සොයාගෙන ආවා උතනන් වහන්සේ. හලෙලුයා. අපි උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේ නැහැ. උන්වහන්සේ අපව සොයාගෙන ඇවිල්ලා අපගේ ජීවිතේ ආස්කම් කළා උතනන් වහන්සේ. අදත් විශ්වාස කරන්න ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. දරුවෝ නම් උරුමකාරයෝය. දරුවෝ නම් උරුමකාරයෝ. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝ. ඔබ දන්නවනේ දෙවියන් වහන්සේ ගෘහයේ දේශනා කරගෙන ඉන්නවා. ඉන්නකොට කොහොමද? කුදු ගැයිච්ච නේ. කුදු ගැයිච්ච කාන්තාවක් එනවා. ඇය දෙවියන් වහන්සේගෙන් මොකුත් ඉල්ලුවේ නැහැ. මොකද දෙවියන් වහන්සේ ඇයව සුවපත් කෙරුවා. හලෙලුයා. ඔබ දේව දරුවෙක්. උන්වහන්සේ ඉල්ලන්නේ නැතුව ඔබ උදෙසා ක්‍රියා කරන්නා වූ තැනන් වහන්සේ. හලෙලුයා. ඔබගේ ජීවිතය ආස්කම් කරන්නා වූ තැනන් වහන්සේ. ඇයි දරුවෝ නම් උරුමකාරයෝ. ඒ උරුමකාර ඒ දේ ඔබ දැනගන්නට ඕනේ. හලෙලුයා. ඒ උරුමකාරයා නම් ඔබගේ ඇසීරීම ඉදා වැදගත්. හලෙලුයා. ඒ උරුමය ලබන්නා වූ අපගේ ඇසීරීම ඉදා වැදගත්. දේවචනේ කියන ආත්මය තුල මත්වයල්ල. කොහොමද? ආත්මය තුල මත්වයල්ල. හලෙලුයා. මත් වෙන්නෝ දැකලා තියෙනවා. දේවචනේ කියන ආත්මය තුල මත් වී සිටපල්ල. හලෙලුයා. ඒක විශේෂ දෙයක්. හලෙලුයා. මත් වෙච්ච එකාට මොනවා කිව්වත් දැනෙන්නේ නැහැ. නේ? මත් වෙච්ච කට්ටිය අපි දැකලා තියෙනවා නේ. මත් වෙච්ච එකාට මොනවා කිව්වත් දන්නේ නැහැ. උන්ට ගැව්වත් හරි විනා වෙලා ඉන්නවා. ඇයි? මත් වෙලා. හලෙලුයා. ඒ නිසා දේවචනේ ආත්මය තුල මත් වෙලා සිටවල්ලා. හලෙලුයා. මම ගිය සතියේ දවසක් දෙවියන් වහන්සේ දරුවන්ට කතා කරලා මම කියපු දෙයක් තමයි යේසුස් වහන්සේ කුරුසිපත් වෙන්නට ඉස්සෙල්ලා මොනවද කුරුසිය අරගෙන මානුව වරෙන්න. කුරුසිපත් වෙලා නැත්නම් උන්වහන්සේ කුරුසිය අරගෙන මානුව වරෙන්න. පෞල්තුමා කියනවා තවත් මානව මා තුල ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වෙනසේක. තවත් මානව ක්‍රිස්තුස් වහන්සේ මා තුල ජීවත් වෙනසේක. ඇයි මම උන්වහන්සේ සමග කුරුසිපත් වුණා. හලෙලුයා. මේ දේ ඔබ තේරුම් ගන්නට ඕනේ. මේ දේ ඔබ තේරුම් ගන්නට ඕනේ. හලෙලුයා. අද අවශ්‍ය ඔබ දන්නා දෙවියන් වහන්සේ යාඥා වසන තනන් වහන්සේ. දෙවියන් වහන්සේ යාඥාව අසන තනන් වහන්සේ. හලෙලුයා. ඔබ දන්නවද දේ වචන නික්මියා ඔබට කියනවා උන්වහන්සේ මිස්රයේ සිටියා ඉස්රායෙල් වරුන්ගේ කෙන්දිරි ගෑම ඇසුවලු. මොකක්ද ඇසුවේ? කෙන්දිරි ගෑම උන්වහන්සේ ඇසුවලු. කෙන්දිරි ගෑමට වචන දෙනවා. ඔබ තමයි මට කියන්නේ. කෙන්දිරි ගෑමට වචන දෙනවා. කොඳුරන එක වෙනයි. කොඳුරන එක වෙනයි, කෙන්දිරි ගෑම වෙනයි. හරි? කොඳුරන එක යාඥාව නෙමෙයි. දේ වචන කියන්නේ ආත්මයන් වහන්සේ අප කිව නොහැකි කෙන්දිරි ගෑම් වලින්
අප උදෙසා දෙවියන් වහන්සේට මැදිහත්කාරකම් කරනසේක. ආත්මනාස මොනා කරන්නේ? දෙවියන් වහන්සේ ඉදිරියේ මැදිහත්කාරකම් කරනවා කොහොමද? කිව නොහැකි කිඳිරි ගැම්වලින්. නමුත් ඒ තුල වචන නැති බව ඔබ දන්නවද? ඔබ දන්නා ඒ තුල වචන නැති බව. හalleluya. හalleluya. මේ වචන කියනවා ආබේල් සහ කායින් දෙවියන් වහන්සේට පඬුරක් ගෙනිච්චලු. ආබේල් සහ කායින් දෙවියන් වහන්සේට පඬුරක් ගෙනිච්චලු. මේ වචන කියනවා ආබේල්වද ඔහුගේ පඬුරද දෙවියන් වහන්සේ සැලකුසේක. ආබේල්වද ඔහුගේ පඬුරද දෙවියන් වහන්සේ සැලසුසේක. කායින්ද ඔහුගේ පඬුරද උන්වහන්සේ අදවසේ ක්‍රිස්තියානි දේවදරුන්ගේ යාඥා උන්වහන්සේට ඇසෙනවා. මොකද උන්වහන්සේ සලකන්නේ නැහැ. හalleluya. ඔබට තේරෙනවද? ඔබට තේරෙනවද මම කියන්නේ? දෙවියන් වහන්සේ ආත්මය තුල කාරණා කරන්නට පුරුදු වෙන කෙනෙක් වෙන්නේ. කාරණා කරන කෙනෙක් වෙන්නේ. හalleluya. 1 යෝවාන් 2 මෙහෙම කියනවා. 1 යෝවාන් 2:6 මෙහෙම කියනවා. 1 යෝවාන් 2:6. උන්වහන්සේ තුල පවතිනි කියන තැනත්තා විසින් උන්වහන්සේ ඇසුරුනාක් මෙන් ඇසිරිය යුතුය. හalleluya. අපි උන්වහන්සේ සමග අවුල් උරුමකාරයෝ නම් අපි කොයි වගේ සිටින්නට ඕනේද? උන්වහන්සේ තුල පවතිමි කියන තැනත්තා විසින් උන්වහන්සේ ඇසුරුනාක් මෙන් ඇසිරිය යුතුය. හalleluya. අදවසේ දේව ආශිර්වාදයේ පියාණන් වහන්සේ අප වෙත බලන්නට දෙවියන් වහන්සේගේ සියලු ආශිර්වාද ලබන්නට නම් අපි කොයි වගේ කෙනෙක් වෙන්නට ඕනේද? කොයි වගේ කෙනෙක් වෙන්න කතා කරන්නේ? උන්වහන්සේ ඇසුරුනාක් මෙන් අපි ඇසිරෙන කෙනෙක් වෙන්නට ඕනේ. හalleluya. මේ දෙවියන් වහන්සේ නපුරක් කෙරුවේ නැහැ. හalleluya. උන්වහන්සේ කොහොමද බැටළුවා ලොම් කපන්නා ඉදිරියේ නියඬව සිටියාසේ උන්වහන්සේ නියඬව සිටියා. හalleluya. ඇයි උන්වහන්සේ ඇසුරුනාක් මෙන් ඔබත් ඇසිරෙන පිණිස උන්වහන්සේ ඔබව මාව තෝරාගත්තා උතනන් වහන්සේ. හalleluya. ඒ ක්‍රියාවේදී ස්වර්ගයේ ඔබ උදෙසා ක්‍රියා කරන්නට යනවා. ඔබ එලෙස ක්‍රියා කරනකොට එන ස්වර්ගයේ දොරටු නුඹ උදෙසා විවර වෙන්නට යනවා. මං කියන්නේ තේරෙනවද? හalleluya. දරුවෝ නම් උරුමකාරයෝ. දරුවෝ නම් කොයි වගේද? උරුමකාරයෝ. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝ. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ සමග අවුල් උරුමකාරය. දැන් උරුමකාරයෙක් නම් කොයි වගේ කෙනෙක්ද? සාමාන්‍යයෙන් ඔබගේ සියලු ශේෂතට ඔබ අයිතිකාරයෙක් කරන්න එකෙක්ව තෝරගන්න කොයි වගේ කෙනෙක්ද කැඳවන්නේ? කියන්නේ. ඔබ තමයි කියන්නේ. දැන් ඔබට විශාල වස්තුවක් තිබෙනවා. ඔයා කැමති ෂෙයාර් කරගන්න. තව කෙනෙක්ට මේක පංගුවක් දෙන්න. කොයි වගේ කෙනෙක්ද ඔබ තෝරගන්නේ? කොහොමද? ඒක රැක ගන්නා කෙනෙක්, ඒ වගේම ඔයා ගැන විශ්වාසයක් කරන කෙනෙක්. එහෙම නැතුව ඔබ කාවත් තෝරගන්නේ නැහැ. දේව රාජ්‍ය ඔබ තෝරගත්තේ ඇයි? දේව රාජ්‍ය ධර්මයන් ලෙස දේව රාජ්‍ය උරුමකාරයන් ලෙස උන්වහන්සේ වෙනස් කරුවේ ඇයි? ඔබ උන්වහන්සේ ලෙස ඇසිරෙයි කියන බලාපොරොත්තු ඇතුළු. ඒ නිසා තමයි හැමතිස්සෙම ඔබට කියන්නේ ඔබ දෙවියන් වහන්සේ බලන ලෙස බලන්න පුරුදු වෙන්න. හalleluya. දෙවියන් වහන්සේ කොයි වගේද? පවිත්‍ර ඇස් ඇත්තා වූ තැනන් වහන්සේ. උන්වහන්සේ කාගේ තඩුව උන්වහන්සේ බලන්නේ නැහැ. කවුරු කරන පාපයක් උන්වහන්සේ බලන්නේ නැහැ. ඔබ දන්නවද? ඔබ දන්නවද? දෙවියන් වහන්සේ පාපයේ දෙස බලන්නේ නැති පවිත්‍ර ඇස් ඇත්තා වූ තැනන් වහන්සේ කියලා. මනුෂ්‍යයන් අපි තමයි තව කෙනෙක්ගේ දුර්වලකම් අඩුපාඩු බලන්නේ. දෙවියන් වහන්සේම බලන්නේ නැහැ. හalleluya. මේ වචනය එතනම ඔබට නතර වෙන්න
එක තිමෝති මේවා කියනවා. එක තිමෝති පොතේ මේවා කියනවා. පසු කාලය ගැන අපි ජීවත් වෙන මේ කාලයේ සිදුවෙනා වූ සිදුවීම. එක තිමෝති 4 වන පරිච්ඡේදයේ පළවෙනි වචනේ මේව කියනවා. මේ පසු කාලවල වලදී සමහරු මුලා කරවන ආත්මයෙන්ද යක්ෂයන්ගේ ගුරුකමද සලකා ඇදහිල්ලෙන් ආත්ම යනවා ඇත. ආත්මයන් වහන්සේ පැහැදිලි ලෙස කියනසේක. ඊට පස්සේ දෙක කියනවා මේව. එසේ වන්නේ බොරු කියන්නා වූ තමාගේ අර්ධ සාක්ෂියේ අම්මඩු ලකුණු ඇත්තා වූ සරණ පාවා ගැනීම තානම් කරන්නා වූ. හලෙලුයා. ඔබ දන්නවද? පරණ ගිවිසුමේ ඊශ්‍රායල් වරුන්ට උන්වහන්සේ දුන්නා වූ දෙයක් තමයි ඒ පරම්පරාව. ඒ කියන්නේ ඊශ්‍රායල් වරුන්ම තමයි ඔවුන් අතරේ තමයි විවාහ කරගන්නට ඕනේ. අන්‍ය ජාතින්ව විවාහ කරගන්නට බෑ. පරණ ගිවිසුමේ මේක නීතිය. හරි? දැන් පරණ ගිවිසුම ගැන පාවතුමා කියනකොට මොනවද කියන්නේ? ඒක කොයි වගේ ගුරුකමක්ද? කොයි වගේ ගුරුකමක්ද? මනුස්සයාගේ යක්ෂාකාර ගුරුකමක්. ඇයි ඔබ අලුත් නැවිලා ඔබ දෙවියන් වහන්සේගේ පණිවිඩය අනුව යන කෙනෙක් වෙන්නට ඕනේ. එනිසා තමයි දෙවියන් වහන්සේගේ වචනය ලියවිල්ල මනුස්සයාට මොනවද ගෙනාවේ? මරණය ගෙනාවා. ඔබ කියවන ලියවිල්ල යේසුස් වහන්සේ කිව්වා මේක මනුස්සයාට මරණය ගෙනාවා. උන්වහන්සේ යුදෙවුන්ට කතා කරනකොට කිව්වා උදයක් තමයි නුඹලා ලියවිලි තුල සදාකාලේ ජීවනයේ තිබෙනවයි කියලා ඒක සොයන්නුය. නමුත් ඒක මාව පෙන්눔 කරන්නයි කියලා යේසුස් වහන්සේ පැවසුවා. මම කියන්නේ පැහැදිලිද ඔබ? පැහැදිලිද? විවස්ථාව ක්‍රියාවෙන් ඔබ ධර්මිෂ්ඨ වුණේ නැහැ. විවස්ථාවේ ක්‍රියාව ධර්මිෂ්ඨ කළේ නැහැ. විවස්ථාව මොනවද දැනගත්තේ? පාපය පාපය කියලා දැනගත්තා. පාපය පාපය කියලා දැනගත්තා. වෛශ්‍යකම වෛශ්‍යකම හැටියට දැනගත්තා. සොරකම සොරකම හැටියට දැනගත්තා. විවස්ථාවේ ක්‍රියා කරනකොට ඉන්නේ කිසි මිනිස්සෙක් ධර්මිෂ්ඨ කරු ලබන්නේ නැහැ. නමුත් ඔබට මට දෙවියන් වහන්සේගේ පණිවිඩය අවශ්‍යයි. සෑම දවසක ගිය සතිය අපි කතා කරුවා දෙවියන් වහන්සේගේ කරුණාව. දාවිතුමා කියනවා යාපත් ඇසිරීම ඇසිරෙන මනුෂ්‍යයා කෙරෙහි දේව කරුණාව බැස පැමිණෙනවා. හalleluya. හalleluya. දේව දරුවෝ නම් උරුමකාරයෝ. හalleluya. ඇසිරීම කොච්චර වැදගත් දන්නවද? ඇසිරීම කොච්චර වැදගත් දන්නවද? මෝසෙස් කවුද? දෙවියන් වහන්සේගේ මිත්‍රයා. මෝසෙස් කවුද? දෙවියන් වහන්සේගේ මිත්‍රයා. ඒනොක් කවුද? දෙවියන් වහන්සේ සමග ඇසුරුණා. හalleluya. ඔබ දන්නා මේ දෙන්නගේ වෙනස මොකක්ද කියලා? ඒනොක් දෙවියන් වහන්සේ සමග ඇසුරුණු නිසා දෙවියන් වහන්සේගේ වචනේ කියන ඔව්ව උන්වහන්සේ ගත් බැවින් මිනිස්යන් ඔව්ව දුරුවේ නැහැ. නමුත් මෝසෙස් දෙවියන් වහන්සේගේ මිත්‍රයා වුණාට දෙවියන් වහන්සේ කියන මෝසෙස් නේ පොත් කන්දට ගිහිල්ලා මැරෙලා ජීවනය මට දීපන්. හalleluya. අදවසේ උන්වහන්සේගේ එසවීමට එසෙන්නට නම් උන්වහන්සේ ඇසුරුණාක් මෙන් ඔබත් මාත් ඇසිරිය යුතුයි. හalleluya. ඔබත් මාත් ඇසිරිය යුතුයි. ඒ ඇසිරීම තමයි උන්වහන්සේගේ ඊමේදී අපව උන්වහන්සේ සමග එසෙවෙන්නට යන්නේ. හalleluya. එහෙම නැතුව කවදාවත් බෑ. හalleluya. එසේනම් ආත්මයන් වහන්සේ අපිට දීලා තින්නේ ඇයි? ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කොයි වගේද ඇසුරුනේ? එදිනලා අපි ඇසිරෙන පිණිස උන්වහන්සේ අපට මඟ පෙන්වනසේක. සියලු සත්‍යතාවය කරා අපට මඟ පෙන්වනසේක. නමුත් අද දවසේ අසල සිටින ඔබ ගැන මට මඟ පෙන්වනවා නම් මම ධනගාලාරි කොහමද? කෑම නොකාරි ඉඳලා මාව පරීක්ෂා කරලා බලන්න මා තුල ක්‍රියා කරන ආත්මය මොකක්ද කියලා. හalleluya. ඇයි කිසි කෙනෙකු පිට වරද නොතබන්නා වූ දෙවියන් වහන්සේ. හalleluya. කිසි කෙනෙකු පිට උන්වහන්සේ වරද තබන්නේ නැහැ. එසේනම් මට වරද තබන්නට පුළුවන්ද? බෑ. මම වරද තබනවා නම් මම වැරදි ආත්මයක් ලැබුවා කියලා. තේරුම් ගන්න මේ. තේරුම් ගන්න. දෙවියන් වහන්සේ ඊතා ඉක්මනට එනසේක. ඊතා ඉක්මනට උන්වහන්සේ එනසේක. යූදා පොතේ මේව කියනවා. යූදා පොතේ 9 වන වචනය මේව කියනවා.
අග්‍ර දේවදූතයා. කොයි වගේ දේවදූතයෙක්ද? අග්‍ර දේවදූතයා. කියන මේ වගේ දෙයක්. 9. කොහොමද? නමුත් අග්‍ර දේවදූතයා මිකායෙල් යක්ෂයා සමග පොර බදන අතර මෝසෙස්ගේ මිනිය ගැන විවාද කරද්දී නීතිද විනිශ්චයක් ඔවුන්ට විරුද්ධව කරන්නට බය වී ස්වාමීන් වහන්සේ නුඹට තරවටු කරනසේක. හලෙලූයා. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. දෙවියන් වහන්සේ කරනකොට ඒක නැසිරෙන කෙනෙක්. හලෙලූයා. උන්වහන්සේගේ අඩිපාරේ යන්නෝ වෙයල්ලා. ඔබ කොයි වගේ කෙනෙක්ද වෙන්නට ඕනේ? උන්වහන්සේගේ අඩිපාරේ යන කෙනෙක් වෙන්න. දරුවෝ නම් උරුමකාරයෝ. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝ. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේගේ උරුමයට ඔබ පංගුකාරයෙක් වෙන පිණිස උන්වහන්සේ ඔබ කැඳවන්නා වූ තනන් වහන්සේ. යෝවාන් 13:15 යේසුස් වහන්සේ මෙම කියනවා. යෝවාන් පොතේ 15 සමාන 13:15. ඔව් 13:15 මෙම කියනවා. ධාතුනේ 15. මේ වචනේ කියන මක් නිසාද මා නුඹලාට කළ ලෙස නුඹලා කරන පිණිස නුඹලාට ආදර්ශයක් දුනිමි. යේසුස් වහන්සේ මේ පොළවේ ජීවත් වෙලා උන්වහන්සේ මොනවද කළේ? ඔබට මට ආදර්ශයක් දුන්නා. ඒ දේවල් ලියවී තිබෙනවා. ඇයි? උන්වහන්සේ කොයි වගේද ඔසවා ගන්න ලැබුවේ? මිනිස්යන් බලා සිටින කල ඒ ඔසවා ගන්න ලැබුවා. අද වෙනතුරු අපි දැකලා තියෙන්නේ මොනවද? උඩේ ඉඳන් බැටරි එක තමයි දැකලා තියෙන්නේ. මේ පළවෙනි වදේ මොනවද සිදුුනේ? මේන්ම බලාගෙන ඉඳද්දි එසවුණා. හලෙලූයා. ඒ දේ ඉතා ඉක්මනට නැවත මේ පොළවේ සිදු වෙන්නට යනවා. ඒකට සභාවේ සිටින ඔබ සූදානම් වෙන්නට ඕනේ. හලෙලූයා. ඒක සිදු වෙන්නට යනවා. සියලු ජාතීන් දකින්න පිණිස මේ දේ සිදු වෙන්නට යනවා. හලෙලූයා. මේ දෙයට සූදානම් වෙන්න. තව කට්ටියව සූදානම් කරන්න. නිකන් එසෙවෙන්නේ නැහැ. එසෙවෙන්න නම් අපි කොයි වගේද? එයාගේ මාවතේ එයාගේ අඩිපාරේ යන කෙනෙක් වෙන්න. ඒකට තමයි උන්වහන්සේ කැඳවුවේ. හalleluya. මම කියන්නේ තේරෙනවද? අපි කිසිවක් ගෙනාවේ නැහැ. කිසිවක් ගෙන යන්නට යන්නේ නැහැ. භයානක දේවල් මේ පොළවේ සිදු වෙන්නට ප්‍රථමයෙන් උන්වහන්සේගේ සභාව උන්වහන්සේ රැස් කරන්නා වූ තනන් වහන්සේ. හalleluya. මේ වචනේ කියන දරුවන් ලේයා මාංශයට පංගුකාරයන් සිටින ලෙසම උන්වහන්සේ ඒවාට පංගුකාරයෙක් වුණසේක. හalleluya. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ලේ නෑ. ඒ දේවල් නෙමෙයි. නමුත් මේ පොළොව ඔබ සමග පංගුකාරකමක් ඇති කරන පිණිස උරුමයක් ඇති කරන පිණිස ඒබ්‍රු 2:17 මෙහෙම කියනවා. ඒබ්‍රු පොතේ 2:14 මෙහෙම කියනවා. ඒබ්‍රු පොත 2:14 මෙහෙම කියනවා. දෙකේ 14 මෙහෙම කියනවා. එයින් ධර්මයන් ලේ මාංශයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සේ එම ආකාරයට ඒවාට පංගුකාරයේ වූසේක. උන්වහන්සේ මොනවද කළේ? උන්වහන්සේ මොනවද කළේ? ඇයි අද දවසේ උන්වහන්සේගේ ලේ උන්වහන්සේගේ මාංශය අපුදිසා තබලා තියෙන්නේ? උන්වහන්සේ මේ ස්ථානයේ මේ දෙයට විතරක් පංගුකාරකම් ලබන පිණිස නෙවෙයි. සියලු දවස්වල දේ වචන කියන ඒනෝ අවුරුදු 365 ජීවත් වුණාලු. ඒනෝ කොච්චර අවුරුදු ගානක් ජීවත් වුණේ? 365 ජීවත් වුණාලු. ඉන්පස්සේ කිසියෙක් ඔව්ව දැක්කේ නැල්ලු. අපි ජීවත් වෙන අවුරුදු දවස් කීයක් තියෙනවද? අවුරුදු දවස් කීයක් තියෙනවද? 365. ඒ දවස් සියලු දවස්වල ඕනෑම දවසක ඔබ එසේ වෙන්නට පුළුවන්. ඕනෑම දවසක එසේ වෙන්නට පුළුවන්. ඒනෝ අවුරුදු 365
අටපස් අවුරුද්දක් ස්වාමීන් වහන්සේ සමග ඇසිරුණා. අවුරුද්ද ඕනෑම දවසක උන්වහන්සේ ඉන්නට පුළුවන්. ඒ නිසා උන්වහන්සේ සමග ඇසිරෙන කෙනෙක් වෙන්න. හාලෙලූයා. මම කියන්නේ තේරෙනවද? මම කියන දේ ඔබට තේරෙනවද? හාලෙලූයා. හාලෙලූයා. අන් සියල්ල උන්වහන්සේ ඔබට දෙනසේක. පළමු කොට දෙවියන් වහන්සේගේ රාජ්‍යද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න. මන් දාන ටයි එක එපා අත්තරින්න. මම කොහොමද පොඩ්ඩේ පිළිගිර ඒකත් අත්තරින්න. ඔබට දීලා තියෙන වගකීම දිහා විතරක් බලන්න. මොකද්ද? පළමු කොට දෙවියන් වහන්සේගේ රාජ්‍යද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයාපල්ලා. ඉතුරු සියල්ල නුඹලාට ලැබේ. ඉතුරු සියල්ල ලැබෙන එක ඕනේද නැත්නම් තව කෙනෙක් ගැන හොයන එක ඕනේද? මොකක්ද ඕනේ ඔබට? මට නම් ඕනේ ඉතුරු සියල්ල මට ඕනේ ස්වාමී. ඔබට මොනවද ඕනේ? ඉතුරු සියල්ල. එහෙනම් ඉතුරු සියල්ල ඇයි හම්බුනේ නැත්තේ? කාරණා මොකද්ද? දෙවියන් වහන්සේ බොරු කියන්නේ. මොකක්ද? දෙවියන්සේ බැරි නුඹව ආශිර්වාද කරන්නට බැරි ලෙස මගේ අත කොට වෙලා නැහැ. මොනවාද? අංශ භාගය වගේ දෙයක් රෝගයක් උන්වහන්සේට නැහැ. ඇයි උන්වහන්සේ සියලු ආශිර්වාද වල පූර්ණව සිටිනව දෙවියන් වහන්සේ. ඒ නිසාම තමයි උන්වහන්සේ මාංශයක් වෙලා මේ පොළොවට බැස පැමිණි. ඇයි මේ පංගුකාරයෙක් ඇති කරන්නේ? හalleluya. පංගුකාරකමක් ඇති කරන්නට. මේට සහභාගී වෙන නුඹ උන්වහන්සේට පංගුකාරයෙක්. හalleluya. හalleluya. දෙවියන් වහන්සේගේ දරුවෝ නම් උරුමකාරයෝය. දෙවියන් වහන්සේ සමග උරුමකාරයෝය. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ සමග අවුල් උරුමකාරයෝය. හalleluya. අදවසේ නැගිටි සිටිමු. ඔබ තීරණයක් ගන්න. හalleluya. තීරණය ගැනීම ඔබ සතුයි. හalleluya. තීරණයක් ගන්නත් වරි ඉන්න. තීරණයක් ගන්න